බලන්න මම දැක්ක කොහේ හරි තැනක මට බැනලා තිබ්බා මේ බයිනේම තියෙනවනේ කොට මාත් ඉතින් කියනවා නිකන් නිදහසින් වෙලාවට මේ YouTube එකේ බලන්න කියන්නේ මේ YouTube එකේ revenue එකෙන් මට ලොකු ධනයක් හම්බ වෙනවා කියලා හරිද? ඒ කියන්නේ live බලන්න කියන්නේ ඒකෙන් මට channel එකට සල්ලි හම්බෙන හින්දාලු. මං ඊයේ screenshot එකකුත් ගහලා දැම්මා ඩොලර් 180ක්ද කොහෙද හම්බෙලා තියෙන්නේ. මේ අපේ තියෙන education category එකේ තියෙන ආදායම් අඩුවීමයි ඊට පස්සේ ඔය එක එක මං හිතන්නේ ඒකට සාධක කීපයක් තියෙනවානේ. country එක බලපානවා, language එක බලපානවා content එකේ. අර සමහර content සමහර වෙලාවට subscribers ලක්ෂ 2යි ගාණක් තියෙන නිතරම views වෙන channel එකක තියෙන්නේ content එක ඊට පස්සේ භාෂාව ඒවා මේවා මත YouTube revenue එක තීරණය වෙනවානේ. කැටගරි එක ඒ විදිහට දැන් අපේ වල සාමාන්‍යයෙන් හැම YouTube revenue කියලා හරි පොඩි ප්‍රමාණයක් තමයි එන්නේ. ඒක ඒ YouTube channel එක maintain කරන thumbnail එක හදන ඊට පස්සේ channel එක බලා ගන්න adminලට ඒ ටික ගියාම ඉවරයි. හරිද? එහෙම මේ නැතුව මේ මාර කතන්දර කියන්නේ හරිද? අර පාඩම ඉගෙන ගන්න කිව්වම සමහරව මේ මම දැක කියලා දෙනවා මේ YouTube එකේ බලන්න කියන්නේ මේ පන්ති ගාස්තුවට වඩා වැඩි මුදලක් එතනින් හම්බ වෙනින්දලු. හරිද? හරි හරි. හරිම සතුටුයි. මේ දැන්